අපි අද කතා කරමු කන්ට්‍රෝල් පැනල් එක ගැන. පරිගණකයේ සෙටින්ග්ස් වෙනස් කරන්නේ කොහොමද? අපිට අවශ්‍ය දේවල් වෙනස් කරගන්නේ කොහොමද? එතකොට මොකද්ද කන්ට්‍රෝල් පැනල් එක කියන්නේ? ඒක ඕපන් කරගන්නේ කොහොමද? සහ පොඩි සෙටින්ග්ස් කීපයක් වෙනස් කරගන්න ආකාරය අපි අද කතා කරමු. ඉතින් මේකට මුලින්ම ඔයා යන්න ඕනේ Windows menu එකට. ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ Windows key එක press කරන්න, නැත්නම් Windows button එක ඔබන්න. ඊට පස්සේ ඔයා මෙතන සර්ච් කරන්න. මෙතන පේන්නේ නැහැනේ අපිට control panel කියලා එකක්. ඔයා මෙතන සර්ච් කරන්න control panel කියලා. CONT ගහපු ගමන් මෙතන උඩින් වෙනවා control panel කියලා. අපි මේක එකපාරක් left click එකෙන් click කරලා open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපිට control panel එක ලස්සනට බලා ගන්න පුළුවන්. මේවා මාතෘකා කිහිපයක් යටතේ කැටගරි වෙලා තියෙන්නේ. අපිට ඕනනම් සේරම settings ටික එකපාර බලා ගන්න පුළුවන්. මෙන්න මේ මෙතන උඩ view by කියන බටන් එකේ බොඩ පස්සේ drop down menu එකක් එනවා. මේක අපි large icon එහෙම නැත්නම් small icon කියන දෙකෙන් එකක් වට දාගන්න පුළුවන්. දැක්කනේ මෙතන අර ඇතුලේ තිබ්බ settings ටික ඔක්කොම එළියට ඇවිල්ලා settings ටික ඔක්කොම වෙනම පෙන්වනවා. ඉතින් settings අපි මේ ඔක්කොම ගැන කතා කරන්න ගියත් වීඩියෝ එක පට්ට දිග වීඩියෝ එකක් වෙනවා. ඉතින් අපි අවශ්‍යම දේවල්, අත්‍යවශ්‍යම දේවල් කිහිපයක් ගැන මෙහිදී කතා කරමු. මෙන්න මේ auto play කියන ඔප්ෂන් එක නැත්තම් මේ සැකසුම හරහා ඔයා එකපාරක් left click එක ඔබලා ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ menu එකක්. මෙන්න මේ වගේ settings page එකක්. මේ page එක ඇතුලේ ඔයාලට සරලවම මම කියන්නම්. මොකක් හරි ඩිස්ක් එකක් ඔයා කනෙක්ට් කරොත් මොකක්ද ඊළඟට වෙන්න ඕනේ ක්‍රියාව කියලා තෝරන්න තමයි මෙතන තියෙන්නේ. අපි දැන් බලමු ඩිස්ක් එකක් removable drive එකක් අපි කනෙක්ට් කරොත් ඊළඟට වෙන්න ඕනේ action එක මොකක්ද කියලා අහනවා. කිසිම action එකක් ගන්න එපා. open folder to view file folder එක open කරන්න දහනවා file බලන්න. එහෙනම් නැත්නම් හතරවෙනියට තියෙන option එක තමයි ask me every time. හැම වෙලෙම මගෙන් අහන්න. මම මේ option එක on කරලා තිබ්බොතින් pen එකක් pen එකක් connect කරන හැම වෙලාවකම අපෙන් අහනවා මොකද්ද කරන්න ඕනේ කියලා. open කරන්නද නැත්නම් මොන හරි file import කරගන්නද? අපි මේ pen එකට අදාළව තියෙන settings කිහිපයක් අපිට pen එකක් connect කරන වෙලාවට open වෙලා පෙන්නනවා. ඊට පස්සේ අපි මොකක් හරි අපි හිතමු open folder to view file කියන එක ගියොත් මෙතන ටික් එක දාලා ඒක ඇතුලේ තියෙනවා නම් pictures video music mix content මොනවා හරි අපි හිතමු picture කියලා. picture එකක් import කරන්නද කිසිම action එකක් ගන්න එපාද? එහෙම නැත්නම් ඒක open කරලා පෙන්නන්නද කියලා අපිට මේක හදලා තියාගන්න පුළුවන්. මම නම් මෙච්චර කාලයකට පාවිච්චි කරපු කිසිම කම්පියුටර් එකක හෝ ලැප්ටොප් එකක මේ setting එක වෙනස් කරන්න ගිහිල්ලා නැහැ. ඔය තියෙන විදිහට මම තියන් දෙනවා. මොකද මට එච්චර වැදගත් settings එකක් වෙලා නැහැ තවම මේක. මෙතන DVD option එක එහෙම තියෙනවා. දැනට DVD CD මේ දේවල් එන්නේ නැහැ. දැන් මේවා යල්පැන ගියපු තාක්ෂණයක්. ඒ වුණාට මේ Windows 11 පද්ධතියත් එක්ක මෙහෙයුම් පද්ධතියත් එක්ක තාම මේ option එක තියෙනවා. මම වම් පැත්තේ උඩ තියෙන back button එක click කරලා back වෙනවා. ඊළඟට තියෙනවා date and time. අපිට මෙතනින් පුළුවන් දිනය සහ වෙලාව වෙනස් කරගන්න. අපි ඒක කරලම් බලමු. උඩම තියෙනවා date and time. ඊළඟ tab එකේ තියෙනවා additional clock. ඊළඟට තියෙනවා internet time කියලා කොටස් තුනක්. ඉතින් මෙන්න මේකෙදි date and time එක අපිට වෙනස් කරගන්න නම් ඔයාලට පේනවා පළවෙනි tab එක date and time කියන tab එක ඇතුලේ තියෙනවා change date and time කියලා එකක්. මේක click කරන්න. ඊට පස්සේ බලන්න ඔයාලට manual මෙතනින් අවශ්‍ය දිනයක් ඔයාලට මෙන්න මේ විදිහට තෝරලා okay කරන්න. දැන් මම මේක ඕකේ කරොත් මේක සේව් වෙලා මගේ පරිගණකයේ මෙන්න මේ දිනය සහ වෙලාව පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මම මේක මුකුත් කරන්නේ නැහැ. ඕකේ කරන්නේ නැහැ. මම මේක කැන්සල් කරලා දානවා. ඊළඟට ඔයාලට මේ ඕන settings එකක් වෙනස් කරලා බලන්න පුළුවන්. බය වෙන්න එපා. කම්පියුටර් එක පුපුරන්නේ නැහැ මෙතන තියෙන settings වෙනස් කරා කියලා. වෙනස් කරලා බලන්න මොනවද වෙන්නේ කියලා. program and feature. හරි. මේ තියෙන්නේ අපි දැනට කම්පියුටර් එකට නැත්නම් ලැප්ටොප් එකට මේ වෙද්දි ඉන්ස්ටෝල් කරලා තියෙන softwares මොනවද කියලා. font වර්ග Illustrator දැන් මේ මගේ PC එකේ තියෙන softwares තමයි ඔයාලට මේ පෙන්වන්නේ.
අපිට මේ එකක් උඩ ක්ලික් කරලා uninstall කියන එක ක්ලික් කරොත් ඉතින් අපිට මේ software එක පරිගණකයෙන් අයින් කරලා දාන්න උනත් පුළුවන්. අපි මේක අයින් කරන විදිය මොකක්ද ඇඩ්වාන්ස් විදියට හොඳටම මේක කරන විදිය පස්සේ ඉගෙන ගමු. සහ ඉන්ස්ටෝල් කරන විදිහත් අපි ඉගෙන ගමු. ඊළඟට තියෙනවා sound settings. මෙන්න මේ sound settings වලින් පුළුවන් ඔයාලට ස්පීකර් මේක උඩ ඩබල් ක්ලික් කරාම එනවා settings ගොඩක් මේක level එක අඩු වැඩි කරන්න. ඉතින් මෙතනම තියෙන level එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ යට task bar එකේ තියෙන්නේ ස්පීකර් ක්ලික් කරාම තර වැඩි කරගන්න පුළුවන් දෙකනේ. මේක අඩු වැඩි කරද්දී අතන ස්පීකර් pop properties කියන setting එකත් වෙනස් වෙනවා. මේ දෙකම එකට ලින්ක් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ස්පීකර් එක වැඩ කරනවාද කියලා බලා ගන්න මෙන්න මේ ටෙස්ට් කියන බටන් එක එකපාර ප්‍රෙස් කරන්න. හරි. මේකත් මම ලොකු වෙනසක් මොකුත් කරගන්න යන්නේ නැහැ. මේකත් මම කැන්සල් කරලා දානවා. අපි හෙඩ්ෆෝන් එකක් කනෙක්ට් කරලා තියෙනවා, මයික් එකක් කනෙක්ට් කරලා තියෙනවා. ඒ හැම එකම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මොකක් හරි රෙකෝඩින් ඩිවයිස් එකක් කනෙක්ට් කරලා තියෙනවා. හරි වෙන්න මේ විදියට සෙටින්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම ගැන කතා කරන්න අපි වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. ඔයා මේ හැම එකම එකින් එකට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මේ ලිස්ට් එකෙන් මවුස් එක තෝරගන්නවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයා වමත හුරු කෙනෙක් නම් වමතින් වැඩ කරන කෙනෙක් නම් මෙන්න මේ බටන් කන්ෆිගරේෂන් ඔන් කරගත්තොත් අපි left button එක mouse එකේ left button එකෙන් වෙන දේ right button එකට යනවා. ඒ කියන්නේ ඔයාලට mouse එක PC එක අනිත් පැත්තෙන් තියාගෙන වමතින් වැඩ කරන්න හැකියාව හම්බ වෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් left එකෙන් click කරපු එක right එකෙන් තමයි මේ වෙද්දි වැඩ කරන්නේ. right එකෙන් වෙච්ච දේ left එකෙන් තමයි වෙන්නේ. ඊළඟට ඔයාලට පුළුවන් double click කරන speed එක. ඔයා double click කරන්න තාම ඔයාලට අමාරු නම් ඔයා double click කරන speed එක ගොඩක් මදි කියලාට හිතනවා. ඔයාලට පුළුවන් මේක අඩු කරගන්න. මෙන්න මේ double click speed කියන speed එකේ මෙන්න මේ lever එකෙන් ඔයාලට පුළුවන් පොඩ්ඩක් පල්ලෙහාට ඇදගෙන ඇවිල්ලා අඩු කරන්න. ඔයාලට ටට්ටක් ගාලා double click ළඟ double click කරගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේකේ speed මෙන්න මේ fast කියන පැත්තට වැඩි කරලා තියන්න. ඉතින් මේක normal වම තියෙන දෙනවා. දැන්ට medium setting එකේ තිබ්බේ කියලා මෙච්චර කාලයකට මට ප්‍රශ්නයක් වුණේ නැති නිසා. ඊළඟට point කියන එකට ගියාට පස්සේ ආට පුළුවන් point එකේ හැඩය වෙනස් කරගන්න. ඔයාලට මේ තියෙන point එක හොඳ නැහැ කියලා හිතනවා නම් මෙන්න මේ වගේ ඔයාලට ඇසට පේන හොඳ point එකකට මේක වෙනස් කරගන්න පුළුවන්. මේක අපි වෙනස් කරගත්තට පස්සේ අවසානයේ මෙන්න මේ okay apply okay කියන බටන් එක දෙක press කරන්න. එතකොට තමයි මේ settings PC එකට apply වෙන්නේ. අපි මේ pointer option කියන එකට ඊළඟට යනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් motion. මෙන්න මේ select pointer speed කියන එක මම වැඩිම කරලා තියෙනවා. කියන්නේ mouse එක හසුරුවද්දි කොච්චර වේගෙන් මේ mouse එක ගමන් කරනවද කියන එක. මේක මම ගොඩාක් අඩු කරලා පෙන්නන්නම්. දැක්කද? මම mouse එක තැනක ඉඳලා තවත් තැනකට අර කොච්චර වේගෙන් අරන් ගියත් මේ පොයින්ට් එක යන්නේ හිමීට. ඒ කියන්නේ මට ලොකු ඉඩ පරාසයක mouse එක හසරවන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයාලට mouse එක හුරු නැත්තම් එක තැනකට ફોකස් කරගන්න එක බටන් එකක් ක්ලික් කරගන්නවට තවම අමාරු නම් ඔයාලට පුළුවන් මේ ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරගන්න. ඉතින් මට මේක ස්පීඩ් එක මෙහෙම ගොඩක් අඩු වෙලා තියෙදි හරි කරදරයි. මොකද mouse එක මට නිතරම හැම තැනටම වටපිටාවට අරගෙන යන්න වෙනවා. ඒක නිසා මම මේක වැඩිකම කරලා තියෙනවා. එතකොට පොඩි ඉඩ කඩකුණත් මේ mouse එක මට අවශ්‍ය තැනට ටක් කරලා අරගෙන යන්න පුළුවන්. ඊළඟට snap to
කියන ටික් එක අපි ඔන් කරලා තිබ්බොතින් automatically move pointer to the default button in a dialog box. අපි මේක අපි කරලාම බලමු. මෙන්න මේ ටික් එක ඔයා ඔන් කරලා තිබ්බොතින් off කරලා තිබ්බොතින් මම පෙන්නන්නම්. අයියෝ මගේ අතින් වැරදීමකින් කැත කර්සර් එකක් මම දාලා. මම මේක ආයෙ වෙනස් කරගන්නවා. තිබ්බ විදියටම මම දැන් අර ටික් එක දාලා තියෙනවා. බලාගෙන බලන්න මම මේ රීසයිකල් බින් එකේ තියෙන ටික ඩිලීට් කරලා දානවා. බලන්න හොඳට බලාගෙන ඉන්න. මේ ටික මම empty recycle bin කියන එක ක්ලික් කරාම මගේ කර්සර් එක මෙතනමයි තියෙන්නේ නේද? ඒක හරිනම් මෙතනට වගේ ගියා නම් මට හරිම ලේසි. ටග් ගාලා මේකේ බෝ ඩිලීට් කරලා දැම්මා. හැබැයි මේක මෙතනමයි තියෙන නිසා මම ආයි මවුස් එක මෙහෙම අරගෙන එන්න ඕන මෙතනට. අන්න ඒක තමයි මෙන්න මේ ඔප්ෂන් එකෙන් වෙන්නේ. මවුස් ගියා point option snap to කියන ටික් එක ඔන් කරා. මම මේක ඕකේ කරා. දැන් බලන්න මම රීසයිකල් බින් එකට ගිහිල්ලා මේක empty recycle bin කියන බටන් එක බලනවා. එතකොට බලන්න කර්සර් එක දැන් මෙතන තියෙන්නේ. හරිද? ඊළඟට වෙන දේ බලන්න. දැක්කද? කර්සර් එක ගිහිල්ලා මෙතනට ඔටෝමැටික්. අර බලන්න ටග් ගාලා මේක ක්ලික් කරලා දාලා ඒක ඩිලීට් කරලා දාන්න. මෙතන රීසයිකල් බින් එකේදී විතරක් නෙමෙයි. ඕනම තැනකදී මේ වගේ pop up මෙනු එකක් ආවොතින් yes ද no ද කරන්න අපිට ඔටෝමැටික් මෙන්න මේ mouse එකේ කර්සර් එක move වෙලා එතනට යනවා. අපේ ලේසියට තමයි ඒක තියෙන්නේ. ඉතින් මම මේක මේ ඔප්ෂන් එක ඔන් කරලා තියාගන්නවා. ඊළඟට visibility එක අපිට පොන්නම් ඔන් කරලා තියන්න පුළුවන්. ආයෙත් පොඩ්ඩක් ඇස් පේනවා හොරයි නම්. කර්සර් එක කොතනටද යන්නේ කියලා අපිට පොඩ්ඩක් මෙතන නිකන් වලිගය වගේ පෙන්නනවා. මේක චුට්ටක් ඇස් පෙනීම දුර්වල කෙනෙක් නම් තමයි මේ වගේ ඔප්ෂන් පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක භාවිතා කරන්නේ නැති නිසා ඔෆ් කරලා තියෙනවා. මේ ටික් එක දැම්මොතින් ඔයා ටයිප් කරන අතරේ මොන හරි ඩොකියුමන්ට් එකක් ටයිප් කරන අතරේ මෙහෙම කර්සර් එක තැන් තැන් වල තියෙද්දි ඔයාට කරදරයි ඒක. සමහර අකුරු පේන්නේ නැතේ යනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා එහෙම ටයිප් කරගෙන යන අතරේ මේක ඔන් කරලා තිබ්බොතින් එහෙම මේ කර්සර් එක පේන්නේ නැතුව යනවා. බලන්න දැන් මේ Word ඩොකියුමන්ට් එක ඇතුලේ මම ටයිප් කරනවා. කර්සර් එක පේන්නේ නැහැ. මම මේක ඔෆ් කරගන්නවා. ඊළඟට show location of pointer when I press the CTRL key. මේක තිබ්බොතින් මේක ඔන් කරලා තිබ්බොතින් ඔන්න මම මේක ඕකේ කරගන්නවා. දැන් අපි කොහේ හරි PC එකේ mouse එක කොහෙද cursor එක කොහෙද කියලා අපිට මතක නැත්නම් අපිට හොයාගන්න බැරි නම් අපිට පුළුවන් PC එකේ CTRL key එක මෙන්න මේ විදිහට press කරන්න. එතකොට mouse එක තියෙන තැනක ඉඳලා මෙන්න මම ඉන්නවා කියලා පෙන්නනවා. මෙන්න මේ වගේ වලලු highlight වල අපිට මේක පෙන්නනවා. ඉතින් මම ඔයාලට කියනවා මේ තියෙන කොටස් යව බලන්න එපා. මොකද යව බලන එකෙන් ඔයාට මේ ඉගෙන ගන්න හැම දෙයක්ම හෙට අවශ්‍ය නොවෙන්න පුළුවන්. අනිද්දා අවශ්‍ය නොවෙන්න පුළුවන්. මේ සතියේ මේ මාසේ අවශ්‍ය නොවෙන්න පුළුවන්. කවදම හරි දවසක අවශ්‍ය වුණත් ඔයාගේ ඔළුවේ පොඩි හරි මතකයක් තියෙනවා මේක මෙහෙම තමයි කරන්න කියලා. කම්පියුටර් වගේ දෙයක් ඉගෙන ගනිද්දී ඔයාට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පීනන් ඉගෙන ගත්තා වගේ තමයි. භාෂාව නැත්තම් රට වෙනස් කරගන්න විදිය. අපි මේකට යනවා මෙන්න මෙතන තියෙන region කියන ඔප්ෂන් එකට නැත්තම් සැකසුම වෙත. හරි. මෙතනින් ඔයා ගිහින් ඔයාට අවශ්‍ය රට නැත්තම් ඉංග්‍රීසි මම නම් ඉංග්‍රීසි තෝරලා තියෙන්නේ. දැන් අපි රට බලමු ලංකාව තෝරලා මොකද වෙන්නේ කියලා. ශ්‍රී ලංකා සිංහල එක්කද භාෂාව වෙනස් වුණා. අපි මේක ඇප්ලයි කරලා බලමු. හරි. මෙතන ලොකු වෙනසක් වුණේ පොඩ්ඩක් භාෂාව තැන් තැන් වල වෙනස් වුණා. ඒ වුණාට මුළු PC එකේම ලැන්ග්වේජ් එක මාරු වුණේ නැහැ. එහෙමත් මාරු කරන්න පුළුවන්. අපි Microsoft එකට ගිහිල්ලා ලැන්ග්වේජ් පැක් එකක් වෙනම ඩවුන්ලෝඩ් කරගත්තොත් මේ මුළු කම්පියුටර් එකම අපිට සිංහලට හරව ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පරිගණක වගේ දෙයක් සිංහලෙන් ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. අපි මේක ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න තරමට ඔයාලට ඉංග්‍රීසිත් වැඩි දියුණු කරගන්න පුළුවන්. පරිගණකයේ තියෙන හැම දෙයක්ම මතක තියාගන්න ලේසියි. මොකද පරිගණකයේ තියෙන සමහර වචන සිංහල භාෂාවෙන් නැති නිසා. මම මේක ආයේ ඉංග්‍රීසි වලටම දමා ගන්නවා.
අපිට පුළුවන් මෙතනින් දිනේ සහ වෙලාව දර්ශන වෙන ආකාරය දිනේ මාසේ අවුරුද්ද මාසේ දිනේ අවුරුද්ද මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. හරි මෙතන ලොකු සෙටින්ග්ස් ටිකක් නැහැ මම මේකත් දැන් කැන්සල් කරගන්නවා. ඊළඟට අපි යමු මෙන්න මෙතන අවසාන කොටසේ තියෙන power option කියන එකට. මෙන්න මේ power option එකෙන් ඔයාලට පුළුවන් මේ බලන්න වම් පැත්තේ උඩම කෙළවරේ තියෙනවා choose what the power button does. මෙන්න මේ බටන් එක අපි මේ ඔප්ෂන් එක නැත්තම් මේ සැකසුම අපි ක්ලික් කරලා බලනවා. ඔයාලට බලා ගන්න පුළුවන් power button එක කම්පියුටර් එකේ power button එක එකපාරක් press කරොත් මොකද්ද වෙන්න හදන්න පුළුවන් කියලා. කම්පියුටර් එක sleep වෙන්න හදන්න පුළුවන්, hibernate, shut down නැත්තම් display එක විතරක් off වෙන්න හදන්න පුළුවන්. plug කරොත් charger එකට plug කරොත් sleep වෙන්න, hibernate වෙන්න, shut down වෙන්න නැත්තම් monitor එක විතරක් off වෙන්න හදන්න පුළුවන්. ඊළඟට laptop එක ගන්න lid එක අපි close කරොත් මුකුත්ම වෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. මේකෙන් වගේ බැටරිය ගොඩක් බහින්න ගන්න පුළුවන්. sleep වෙන්න හදන්න පුළුවන්. hibernate, shut down. sleep වෙන්න හැදුවොත් ගොඩක් දුරට හොඳයි. මොන වැඩේ කර කර ඉඳියත් ආයි ඒක on කරද්දි ඒ වැඩේ ඒ විදිහටම තියෙනවා. ඔයාලට ඒක continue කරලා save කරලා shut down කරලා දාන්න පුළුවන්. හැබැයි මෙන්න මේ shut down කියන එක click කරොත් සම්පූර්ණයෙන් තියෙන සේරම නැති වෙලා තමයි PC එක shut down වෙන්නේ. ඒක නිසා මේක මම recommend කරන්නේ. මේ hibernate කියන එකේදී වෙන්නේ shut down වගේම දෙයක් තමයි. හැබැයි පරිගණකයේ තියෙන හැම දෙයක්ම save වෙනවා. ඔයා මේ වෙදි කර කර ඉඳපදේ save වෙලා තමයි shut down වෙන්නේ. ආයි ඔයා ඒක on කරද්දි මොකක් හරි අපි වැඩසටහනක් හිතන්න අපි ෆොටෝ එකක් එඩිට් කර කර ඉඳී Photoshop පාවිච්චි කරලා ඔයා මේ hibernate කියන එක පාවිච්චි කරලා off කරත් PC එක ඊළඟ මොහොතේ on කරද්දි ඒ edit කර කර ඉඳපු එක ඒ විදියට මේ software එකත් එක්ක තමයි open වෙන්නේ. ඉතින් මේ විදියට open වෙන්න ගොඩක් වෙලාව ගන්නෙත් නැහැ. සම්පූර්ණ full restart එකක් නොවෙන නිසා. මම back වෙනවා මෙතනින්. අපිට ඊළඟට create power plan එකක් create කරන්න පුළුවන්. laptop එකකට වගේ නම් මේක ගොඩක් හොඳයි balance. බැටරි ඉතුරු කරගන්න පුළුවන් මෙන්න මේ balance කියන ටික එක දාලා තිබ්බා. ඉතින් power save එකේදී තමයි ගොඩක් බැටරි එක ඉතුරු කරගන්න පුළුවන්. balance එකේදී power එකත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ high performance කියන එක තමයි මම ගොඩක් දුරට භාවිතා කරන්න කැමති. පරිගණක නැත්නම් laptop එක ගොඩක් දුරට speed අපිට මේක හරහා වැඩ කරගන්න පුළුවන්. හැබැයි බැටරි එක නම් ටක් ගාලා බහිනවා. හරි එහෙනම් like කරලා තියාගන්න channel එක. ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.